ඊශානටත් නැගෙනහිරටත් බර ප්‍රධාන දොර සුදුසුද කියලා ගැටලුවක් යොමු කරලා තියෙනවා. වාස්තු ශාස්ත්‍රයට අනුව ප්‍රධාන දොර තැබිය හැකි ඊ타ත්ම සුදුසුම කලාපයක් ගැන තමයි ඔබ මේ සඳහන් කරන්නේ. පරමසායික මණ්ඩල ක්‍රමයට අනුව ඔබේ නිවස පාද 9කට බෙදුවොත් නැගෙනහිර දිශාවේ ඊශාන කෙළවරේ සිට ගිනිකොන දෙසට තියෙන දෙවන පාදයේ පර්ජන්‍ය, ඒ වගේම තුන්වන පාදයේ ජයන්ත සහ හතරවන පාදයේ ඉන්ද්‍ර මේ කියන පාද තුන ප්‍රධාන දොර තැබීමට ඊ타ත්ම සුදුසුම ස්ථාන තුනක්. පර්ජන්‍ය පාදය ස්ත්‍රී ශක්තියින් ප්‍රමුඛව ක්‍රියාත්මක වන පාදයක්. මේ පාදයේ තබන ප්‍රධාන දොර ඔබේ නිවසට සියලු සෞභාග්‍යයන් උදා කර දීමට හේතු වෙනවා. ඒ වගේම ඔබේ සිතුම් පැතුම් ඉටු කර ගැනීමට විශේෂයෙන්ම වාසනාවන්ත ගැහැණු දරුවන් ලැබීමට හේතු වෙනවා. ඊළඟට ජයන්ත පාදය ඔබේ මනසේ පැහැදිලි බව ඇති කරනවා. ඔබට එදිනෙදා කටයුතු වලට හොඳ අභිප්‍රේරණයක් ලබා දෙනවා. ඒ වගේම තමයි ඔබට මූල්‍යම ස්ථාවර භාවය ඇති කර දෙන්න හේතු වෙනවා. ඔබ ආරම්භ කරන ඔබ නියැලිලා ඉන්න සෑම කටයුත්තකින්ම ඔබට ජයග්‍රහණය ළඟා කර දෙනවා. අවසාන වශයෙන් ඉන්ද්‍ර පාදය ඔබට රාජ්‍ය ගෞරවයන් ලබා දෙනවා. ඔබට රජයේ ඉහළ තනතුරු, ඒ වගේම සමාජයේ ඉහළ පිළිගැනීම, දේශපාලන සාර්ථකත්වය, බලවත් පුද්ගලයන්ගේ ඇසුර වගේ දේවල් ළඟා කර දීමට හේතු වෙනවා.